ආදරණීය ඔයගොල්ලන් හැමෝවම අදත් පිළිගන්නේ ගොඩක් ආදරෙන්. ඉතින් ඔයගොල්ලන් හැමෝම බොහොම හොඳින් ඇති කියලා මම විශ්වාස කරනවා. හැබැයි ඉතින් මේ වෙනකොටත් සිනු විත් ෆැමිලි channel එකේ අනු නම් ගොඩක් හොඳ තත්ත්වේ නැහැ. මොකද ඉතින් ඉතාලියේ ජීවත් වෙන අපි මේ කාලේ ඉතින් රස්නේ කාලේ ඉඳලා දැන් සීත කාලෙට මාරු වෙන්න හදන දවස්. ඉතින් ලෙඩ අපිව හොයාගෙන එන කාලයක් තමයි මේ. ඉතින් කටහඬ ගැන හිතන්න එපා. මේ ලස්සන විඳින්න කියලා මම ආරාධනා කරනවා අදත්. ඔන්න ඉතින් මම ඔයගොල්ලන්ට කිව්වේ නෑනේ මේ කොහෙද ඇවිල්ලා ඉන්නේ අපි කියලා. වීසා නැතුවම පුංචි එංගලන්තයට ආවා කිව්වොත් හරි. බලන්නකෝ. අපි අද නුවරඑළියේ ගිගරි වැව වටේ රවුමක් යන්න තමයි සූදානම් වෙන්නේ. ඉතින් බලන්න ඒ අත්දැකීම කොහොමද කියලා මම ආරාධනා කරනවා එකතු වෙන්න මාත් එක්ක කියලා. මේ අවුරුද්දේ අපි ලංකාවට ඇවිල්ලා ජූනි මාසේ නුවරඑළිය ගිය ගමනේ දවසක් තමයි මේ මම ඔයගලන් එක්ක අද බෙදාගන්නේ. මේ වෙනකොට නම් හවස 4ට විතර ඇති. ඇත්තටම චූටි සීතලක් එක්ක තමයි අපි මේ වෙලාව ගත කරන්නේ. ශ්‍රී ලංකාව කියන්නේ බොහොම සුන්දර රටක්. ඇත්තටම ඒක කොනක ඉඳලා එහා කොනකට යන්න අඩුම පැය 9ක් වගේ කාලයකින් ළඟා වෙන්න පුළුවන්. ඉතින් බලන්න එක කොනක සීත කාල ගුණයක් තියෙනකොට තවත් කොනක තද රස්නයක් තියෙනවා. ඉතින් අපි ඒ විවිධ කාලගුණික දේශගුණික බලපෑම් අතර බොහොම ලස්සන රටේ බොහොම ලස්සන දවස් කීපයක් තමයි මේ ගත කරන්නේ. ඔන්න ඉතින් මේ හවස් වරුවේ මායි මගේ චූටි පුතයි දුවයි මේ විදිහට රවුමක් ගිහිල්ලා අපි දැන් මේ හදන්නේ අපි නවතින්න ඉන්න තැනට යන්න තමයි. මොකද ඔයගලන්ට පේනවනේ මගේ දුවටයි පුතාටයි මේ වෙලාවේ නම් හොඳටම සීතල ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපි ප්ලෑන් කරගත්තු විදිහට අපිට මේ වෙලාව ගත කරන්න බැරි වුණා ඇත්තටම. මොකද ඉතින් අපි දැන් දරුවෝ ඉන්න දෙමව්පියෝ. ඉතින් අපේ ආසාවල් වලට මුල් තැන දෙනවට වැඩිය ඒගොල්ලන්ගේ ආරක්ෂාව සෞඛ්‍ය ගැන අපි යන ඕන තැනකදී හිතන්න ඕනේ. ඒක තමයි මූලිකත්වය මට දැනෙන විදිහට. ඉතින් ඒගොල්ලන්ට චුට්ටක් මෙතන මේ වෙලාවේ ඉන්න අපහසු ගතියක් දැනෙච්ච නිසා අපි දෙන්න ඉක්මනටම තීරණය කරා අපි වෙන් කරගත්තු නවතින්න සූදානම් කරගත්තු තැනට යමු කියලා. මේ ඔයගොල්ලන්ට පේන්නේ අපි රෑ නවතිච්ච තැන ඉඳලා අපිට නුවරඑළිය වටේ පෙනිච්ච විදිහ බලන්නකෝ මොනතරම්නම් ලස්සනයිද. ආදරණීය නොනිදන නුවරඑළිය මට හිතෙන්නේ එහෙමයි. ඇත්තටම හරිම ලස්සනයි ඒ පරිසරය. ඉතින් අනේ මේ වෙලාවේ එළියට බහැලා නුවරඑළිය වටේ රවුමක් යන්න තිබුණා නම් ඒ පාර දිගේ ඇවිදගෙන යන්න තිබුණා නම් හරිම ආසයි. හැබැයි ඉතින් අපිට ඒ ආසාව ඉෂ්ට කරගන්න බැරි වුණා. ඔයගලන්ට මේ දැන් පේන්නේ අපි නැවතිච්ච තැන රෑ අර විදිහට පෙවුනට උදේ නැගිට්ටහම උදේ 7ට විතර පෙනිච්ච විදිහ තමයි මේ. බලන්න කොයිතරම්නම් වෙනසක් ඔයගලන්ට දැනෙනවා ඇතිද? ඒ දැක්ක වෙනසේ හැමතිස්සෙම තිබ්බේ සුන්දරත්වයක් එකිනෙකට වෙනස් වෙච්ච. ඉතින් ගෙගරි වටේ රවුමක් අපිට යන්න බැරි වුණා. ඒ පාක් එකට ඇතුල් වෙන්නවත් බැරි වුණා. හැබැයි ඉතින් අපි ස්වභාව සෞන්දර්යය මේ විදිහට බොහොම ආදරයෙන් භුක්ති විඳා. අපි එදා රෑ නින්දට යනකොට තීරණය කරගෙන හිටියේ උදේ නැගිටින වෙලාවකට අපේ ඊළඟ ගමනාන්තය කරා යමු කියලා. මොකද ඉතින් අපි මේ දවස් ගානක දිග ගමනක් තමයි මේ එකින් එක ඕගොල්ලන් එක්ක මම බෙදාගන්නේ. ඉතින් පොඩි දෙන්නටත් මේ වෙනකොට ටිකක් තෙහෙට්ටු ගතිය හොඳටම දැනෙනවා කියලා මටයි මහත්තයටයි හිතුණා. ඉතින් අපි දෙන්න අපිට නැගිටිච්ච වෙලාව බලාගෙන ඊට පස්සේ අපේ ඊළඟ ගමනාන්තයට යන්න තමයි මේ සූදානම් වෙන්නේ. බලන්නකෝ පුංචි එංගලන්තයේ වගේ බොහොම ලස්සන නිමැවුම් මේ පාර දිගටම අපේ ඇස් පිනෙව්වා. හරිම ලස්සනයි, හරිම නිස්කලංකයි, හරිම සෞම්‍යයි. ඉතින් මේ ලස්සන විඳ අපි මේ යන්නේ ඇත්තටම උදේ 7:00ට විතර කිව්වොත් මම හරි. ඉතින් බලන්නකෝ මේ උදේ 7:00ටත් ඉතින් හැමෝම තමන්ගේ වැඩ රාජකාරී මේ වෙනකොට ආරම්භ කරගෙන චූටි
පැටව ඉස්කෝලේ යන්න පටන් අරගෙන අනිත් කට්ටිය වැඩට යන්න පටන් අරගෙන බොහොම කාර්යබහුල පරිසරයක් තමයි නුවරඑළිය මේ වෙනකොට පේන්න තිබුණේ. හැබැයි ඉතින් ඒ කාර්යබහුල පරිසරයේ තිබිච්ච ලස්සන නම් කිසිම අඩුවක් නැහැ. බොහොම ඉහළ ලස්සනක් තමයි අපිට මේ ගමන පුරාම දැක්කේ වින්දේ. අපි ලංකාවට එනකොට අපි ප්ලෑන් කරගෙන හිටියේ මෙන්න මේ දවස්වල මෙන්න මේ ගමන් අපි යනවා කියලා. ඇත්තටම අපිට මේ හැම ගමනක්ම යන්න පුළුවන් වුණා. හැබැයි ඉතින් 100%ක්ම ප්ලෑන් කරගත්තු විදිහටම ඒ දේවල් අපිට විඳින්න ළඟා කරගන්න අපහසු වුණා. මොකද ඉතින් අපි තරුණ ජෝඩුවක් නෙමෙයි. තරුණ ජෝඩුවක් ළමයි දෙන්නෙක් ඉන්න. ඉතින් ඒක බොහොම තදට ඔළුවේ තියාගෙනයි අපි අනිත් හැම වැඩක්ම කරේ. ඉතින් සමහර ඒවා 100%ක්ම සාර්ථක නොවුණත් ඒ ගිය හැම ගමනක්ම අපි බොහොම සතුටින් ගත කරා කිව්වොත් මම හරි. මොකද මගේ දරු පැටවු ඉපදුනේ ඉතාලියේ. ඉතින් ඒගොල්ලන්ට තියෙන්නේ ඒ රටේ දේවල් දැකලා හුරු පුරුදු ගතියක්. ඉතින් අපි ඉපදිච්ච මේ ලස්සන රට අපි ඒගොල්ලන්ට පෙන්වන්න ඕනේ. නිකන් කියලා වැඩක් නැහැ ඒ දරු පැටවුන්ට. මේ දේවල් වල ලස්සන විඳින්න අපි ඒගොල්ලන්ට සලස්වන්නත් ඕනේ. ඉතින් ඒ ළමයි ආදරණීය වෙන්නේ ගහට කොළට සතාට සිව්පාවට ආදරය කරන තරමටම තමයි මම දන්න විදිහට. ඉතින් මමයි මගේ මහත්තයයි ඒ අතින් බොහොම පොහොසත්. මගේ දරු පැටවු දෙන්න බොහොම හොඳට අධ්‍යාපනය ගන්න හොඳ ගුණ යහපත්කම් තියෙන බොහොම හොඳ දරු පැටවු දෙන්නේ. ඒ අතින් අපි මේ වෙනකොට දිනලා තියෙන්නේ. දෙමව්පියෝ විදිහට තව මොන සතුටක්ද අපිට ඕනේ ඒ මේ කාලේ ඒ විදිහට අපි සතුටු වෙනකොට නේද? ඉතින් බලන්නකො හරිම ඇසට පිය දර්ශන නරඹ මගේ කතාවත් අහගෙන ඕගොල්ලන් බොහොම ලස්සන ගමනක් මාත් එක්ක යන්න අදත් එකතු වුණා. ඉතින් මෙන්න මේ ලස්සන සුන්දර නුවරඑළියේ දවසක් ගත කරපු අපිට අපි ඊළඟට යනවා තවත් ලස්සන තැනකට. ඉතින් ඒ තැන මොකක්ද කියලා ඉස්සරහට මම ඔයගොල්ලන් එක්ක වීඩියෝ එකකින්ම බෙදා ගන්නම්. ඉතින් මම ආරාධනා කරනවා මාත් එක්ක රැඳිලා ඉන්න ආදරණීය හදවත් හැම එකකටම හැම කෙනෙක්ටම දිගටම මාත් එක්ක රැඳිලා ඒ ආදරය බෙදා ගන්න කියලා. මොකද ඒ ආදරණීය හදවත් අපේ මේ ඒකාකාරී ජීවන රටාවට ලොකු වෙනසක් ඇති කරලා තියෙනවා. ඉතින් හැමදාම වගේ මගේ වීඩියෝත් එක්ක එකතු වෙලා මාත් එක්ක ආදරේ බෙදා ගන්න ඕගොල්ලන් හැමෝටම මමත් ආදරේ. ඉතින් මගේ ආදරණීය හැමෝගෙම හිතවල තියෙන සියලුම යහපත් සිතුම් ඉෂ්ට වන සුබම සුබ දවස් ඉස්සරහට ළඟා වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් ආයෙමත් ලස්සන වීඩියෝ එකකින් අපි හැමෝම හමු වෙමු. ආදරේ බෙදා ගමු. අපේ හිතේ තියෙන සතුට අපි එකිනෙකා අතර බෙදා ගමු. ඉතින් අපිට මේ ලැබිලා තියෙන චූටි ජීවිතේ අපේ ආස කරන තැන්වලට ගිහිල්ලා ආස කරන මිනිස්සුත් එක්ක ගැවසිලා ආදරණීය මතක එකතු කරගෙන අපි යමු ලස්සන ගමනක්. පවුල කියන්නේ බොහොම වටිනා සංකල්පයක්. ඒ කුටුම්බේ ආදරේ පිරෙන තරමටම අපේ ජීවිතේ බොහොම ලස්සනට ගලාගෙන යනවා. ඉතින් සමහර වෙලාවට අපි අතර ප්‍රශ්න ඇති නොවෙනවා නෙවෙයි. ඒක ලෝක ස්වභාවය. ඒ ඇතිවෙන හැම ප්‍රශ්නයක් අතරින්ම අපි ආදරෙන් අපේ ගමන අපි යමු. ඉතින් මගේ ආදරණීය හැමෝටම සුබම සුබ දවසක් වගේම බුදු සරණයි ඕගොල්ලන් සියලු දෙනාටම.